හෙලෝ ගයිස් මම ඇවිල්ල ඉන්න ලංකාවේ තියෙන ලොකුම ශූපෑයකට මේක අගෝස්තු 7 ඉඳලා අගෝස්තු 30 වෙනකං දිගටම තියෙනවා. ඕගොල්ලොන්ට දැන් මම පෙන්නන්න ඇතුළට ගිහිල්ලා මේක තියෙන්නේ කොළඹ. ඕගොල්ලෝ ආපුවාම කොළඹ මෙතන ලේක් හවුස් එක තියෙන්නේ. ලේක් හවුස් එක ගාවින් පොඩ්ඩක් නෙළුම් කුළුණ පැත්තට යන පාරේ පොඩ්ඩක් යනකොට මීටර් 100ක් විතර එනකොට දකුණු අත පැත්තේ තමයි තියෙන්නේ. අපි දැන් යමු ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ ප්‍රයිස් එහෙම කියලා. ෂූෆෑ එක අගෝස්තු 7 ඉඳලා අගෝස්තු 30 වෙනකන් තියෙනවා. මෙතන තියෙන්නේ මෙන්න මේ පැත්තේ තියෙනවා මේ ලේක් හවුස් එක. ඔන්න ඔය එතනින් නෙළුම් කුළුණ පැත්තට යන පාරේ මීටර් 100ක් විතර ආවම මේ නෙළුම් කුළුණ පැත්තට යන පාර ඔහොම තමයි මේ ෂූෆෑ එක තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා. හොඳ. ඇතුළට අපි දැන් ගිහින් බලමු. ඉන්න මෙහෙම යනකොට මේ විදිහට තියෙනවා පාකින් එකක් තියෙනවා. එතන තමයි තියෙන්නේ ෂූෆෑ එක. මේ ෂූෆෑ එකට යන්න කලින් මෙන්න මෙතන තියෙනවා බස් එකක්. අපි බලමු මොකක්ද කියලා. සිලෝන් ෆිෂ් තෙරපි. පොඩ්ඩක් ගිහින් බලමුද? අයියේ ඇතුළ පොඩ්ඩක් බලන්න බලමු. අයි මෙතන විස්තර පොඩ්ඩක් කියන්න බලන්න. මේ තියෙන්නේ ෂූෆෑ එක ඉස්සරහ නතර තියෙන. ඔයගොල්ලෝ මේ ඉවර වෙනකම් ඉන්නවද? මේ 7 ඉඳලා 30 වෙනකම්. කොහොමද නැහැ බලනවා. එතන ගැවුස්ලොත් ඉන්නවා නැත්නම්. ආහා. එතන තියෙනවනේ. benefits of fish spa. එහෙමද? මොටිවේෂන් අප්පච්චිද? මොටිවේෂන් අප්පච්චිලු මේ වැඩේ ඕගනයිස් කරගෙන ඉන්නේ ෆිෂ් තෙරපි වැඩේ. මෙහෙම තමයි ඔයගොල්ලෝ සුව පහසු විදිහට තියෙනවා සීඩ්ස්. එතකොට එහෙම ඉඳගෙන එන්න ෆිෂ්ලා ඉන්නවා. මේ මෙයාලගේ නම මොනවද? එහෙමද? මේ කට්ටිය මෙයාලා නෝමල් කට් ලස්සනටනේ. මෙතන වොෂ්රූම් එකක් තියෙනවානේ. හරි. එතකොට ගාන කොහමද මේ? කොච්චර වෙලාවක්ද? පැය කාලයනේ. හරි. ඔන්න ඔයගොල්ලන්ට ෆිෂ් මසාජ් එකක් දාගන්න පුළුවන්. තවත් පැය කාලකට රුපියල් 500ක් වගේ ගාණක් තමයි අය කරන්නේ ඒගොල්ලෝ. හරි. අපි දැන් ගිහිල්ලා බලමු. ඉන්න මෙතන ෂූෆෑ. ඔන්න අපි ඇතුළට යනවා. දැනටමත් ඇවිල්ලා ඉන්නවා. එන්න පේනවද මෙතන යන්න තමයි තියෙනවා මේ ඒවා. පස්සේ එතන BOC එකේ මේවා එකක් තියෙනවා. ඊට පස්සේ එතන සුන්දර මෙතන ටිකට් ගන්න දෙනවා. පොඩි ටිකට් එකක් ගන්න ඕනේ. ලොකු සෙනගක් ඉන්නවා මේ වෙනකොටත්. එතන අපි ටිකට් ගන්න ඕනේ මෙතන. හරි. රුපියල් 50යි ටිකට් එක.
එන්න ටිකට් එක ගත්තා. අපි දැන් ආයෙ ඇතුළට යනවා. ඇතුළට යන තැනම තියෙනවා සපත්තු ඉන්න මේ වගේ ලොකු ෂෝ එකක්. යාලා ටිකට් එක මේවා කරලා අපිට දෙනවා මේවා පොඩි කෑල්ලක්. ඒකේ අපේ විස්තර පුරවලා දාන්න තියෙනවා. ඇතුළට ආපුවාම මෙන්න මෙහෙම. මෙහෙම ඒරියා එකක් තියෙනවා. මේ පැත්තේ මෙහා පැත්තේ තියෙනවා ඉලෙක්ට්‍රික් අයිටම්. ඉලෙක්ට්‍රික් අයිටම්ස් තියෙනවා. අපි බලමු දෙකටම ඉහළ තව මොනවද තියෙන්නේ කියලා. අම්මෝ මාර සෙනගක් ඉන්න. මේ බෙල්ට් එහෙම තියෙනවා. මේ බෑග්ස් තියෙනවා. බෑග්ස් තියෙනවා. genuine leather. මෙයාලා කියන්නේ මෙතන ගොඩක් ගණන් අඩුයි කියලා මේවා. සාමාන්‍යයෙන් එළියේ කඩවල වල තියෙන ගණන් වලදී ගොඩක් අඩුයි කියලා තමයි. මේ පැත්තේ තියෙන බොයිස් ලගේ සපත්තු. බලාගෙන.这个是个两个人保温上给你上的不如那这样，两个人这样后边的那个有个很厉害的，阿没上。但是它还新的，然后对它还有它突然那边就是那种是的，我们这边那边的，然后什么是第三个，你看这边，然后就是新的话，一般是跟那个别的，这是看这边看那个，然后马丁的地方，来这个被那个那个上头那他那个别那个，然后那个方向是这个，然后那个他们的。Overton University Extra Kiwitan University Kiwa Kidis Cantella Nita Sirigatan Sirhana Overton Cashback Lamadin Yamata Ramana Nanda Bengur Hadulino Nita Nata Record Credit Card Slippers Slippers තියෙනවා මේ ආර ගොඩක් තියෙනවා අර දිගවලම තියෙනවා ඒ කොන්ටැක්ට් එක අර ස්ට්‍රීට් එක කලාවරයටි ඒක වෙන්නේ නෑ ඊට වාල් ටික නාටුවක් ආයි කරන්නේ නෑ ජීවිත මානෙම ආයි free right what a background keep clear මෙල්ල වැඩි 950ට තියෙනවා. IW 950ට තියෙනවා මේ වගේ. මේ වගේ ඇවුම් දිනාගන්න ඉස්කෝල්ස් දිනාගන්න ඔබට අවස්ථාවක් අපි අද 850යි. එන්න වේදිකාවට අපි පොඩ්ඩක් අද හමු මොකද ලංකාව බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් අඩුවට කොහොමද දෙන්නේ? 850 පාට දෙයක් ගන්න ගියත් ඊට වැඩියි. ඉතින් මොකද සෝබි යාන්සක යාරන් ලං යාලා තමයි කොහේ වගේ ආම් වෙලිලෝ කොහොමද මොකද ගන්න No, office stuff.
සමර්ථිතයෝ ජෙල්ල ඔබ ආන්තරික වගේ කනෙක්දී මේ රාම්කවල ඉස්සවල ප්‍රෑන්ට සබන්ධ වෙනවා. එතන ඒවා 5000 යනවා. 5000 ඊට පස්සේ අපි බලමු තුන්දස් ගණවලටත් තියෙනවා. එතනේම 2000 ගණන් අර ඉස්සරලම තිබ්බ ජෙනුයින් ලෙදර් කියලා විච්චේව තමයි ටිකක් 7000 ගණන් 6000 5000 ගණන් වගේ තිබ්බේ. අනිත් ඒවා හැබැයි ඔක්කොම ඊට වැඩිය අඩුයි වගේ මට වෙනස් එක එක විදිහේ ඒවා තියෙනවා. ඔය මෙතන තියෙනවා ලස්සන වතු වගේ. වෙන්න හරි තියෙනවා. මචන් ගෑනල්ලමගේ ඔක්කොම තියෙන්නේ එහා පැත්තේ. අනිත් පැත්තේ දැන් අපි ආවේ බොයිස්ලා කියව පැත්තෙන්. සබත්තු වගේ මෙන්න මේ බෑග්ස් තියෙනවා ගොඩක් ගණන් අඩුවට වගේ. මෙතන මොනවද? ෂොප්. එක එක විදිහේ මේස් වර්ග තියෙනවා ෂොප්. එක්සිට් එකට මාර බෝලියක්. හැබැයි ඉක්මනට යනවා බෝලි වල. බෑග්ස් වල ගන්න බලන්න. මෙන්න මේ ගානට ඕගොල්ලන්ට එළියෙන් නම් කොහොමවත් ගන්න බෑ මේ බෑග් එක. ඒක ගොඩක් ගණන් එළිය.
මාත් ගන්න ඕනේ. ගොඩාක් ලොකු බෑග් එකක් ඕනේ නෑ. බලමු. මුලින්ම බෑග් එකක් ගත්තා නම් ඒකට අනිත් ඒවා ටික දාගෙන යන්න තිබ්බනේ. මෙන්න ලස්සනයි නේ. මේක නිකන් ඩිස්ප්ලේ වෙන දාලා තියෙන එකනේ. හරි අපි බලමු බෑග් එකක් ඉස්සරලම. වර්ග ගොඩක් තියෙනවා හිතා ගන්න බෑ මොකක්ද ගන්නේ. හරි දැන් අපි බලමු මේ අනිත් පැත්තේ කියන්නේ හිතන්න මේ පැත්තේ තියෙන ඔක්කොම ලේඩිස් ඒවා වෙන්න ඕනේ මට හිතෙන්නේ. අපි බලමු මේ ඒරියා එකේ තියෙන මොනවාද කියලා. මේ පැත්තේ තමයි ටිකක් ගැහැණු ළමයි වැඩි. මේ පැත්තේ තර බෑග් ටික තියෙනවා. දස් ගාන වලටත් තියෙනවා 890ට එහෙමත් තියෙනවා. අර එහා පැත්තේ වොයිස් ලගේ වගේ මෙහෙත් දිගටම තියෙනවා මේ මේවා. මේ ලස්සන ඒවා තියෙනවානේ. තුන්දාස් ගානට වගේ. දස් ගාන ඇතරම මේවා මේ ලාභයිනේ.
5900ට මේ වගේම මේ චූලි බබාලාගේ ඉවත් තියෙනවා. That's good. මේකට බෑග් තියෙනවා. බෑග් තියෙනවා. දිගටම බෑග් තියෙනවා. මේ බෑග් එක දිගටම බෑග් පොඩි ළමයිගේ බෑග් තියෙනවා. බ්‍රෑන්ඩඩ් ටිකක් ගණන් ඒවත් තියෙනවා. ඉවරයක් නෑ ඉතින්. මම මේක සෑහෙන්න තියෙනවා පෙන්නන්න ඕන. එක එක જાති. දැන් නම් මට මහන්සි ඇවිදලා. තව පෙන්නන්න සෑහෙන්න තියෙනවා. ඇති නේද මේ ගණන් නිකන් පෙන්නවා. මේ පෑන්න පෙන්නවනේ මම. කට්ටිය එනවා ගොඩාක්. ඉතින් ඔය තියෙන නිල ගණන් තත්ත්වෙත් ඔයගොල්ලෝ දැන් දැනගත්තනේ. ඉතින් මං හිතනවා දැන් මේ වීඩියෝ එක ඇති වෙයි කියලා. බෑග්ස් ගොඩක් තියෙනවා.
බෑග්ස් වර්ග එක එක විදිහට තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මුළු ෂූ ෆෑ එකම මම පෙන්නවා හෙට මෙහෙට ගිහිල්ලා ඒගොල්ලෝ ඒවා ගණන් එක්කම ඔයගොල්ලන්ට පෙන්නවා ඇත්තටම දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න රුපියල් 700 ඉඳන් රුපියල් 7500 9000 වගේ 10000 වගේ ප්‍රයිස් රේන්ජ් එක අතරේ මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයගොල්ලොත් එන්න. දැන් මම තව ගොඩක් තිබ්බා අර පැත්තේ අර මේ ගොඩක් තව යන්නත් තිබ්බා මේ මටම වහන්සි ඇවිදලා සහ මේ මටත් මේවා ටිකක් ගන්න තියෙනවා තව මේ සපත්තු දෙකකුයි දෙකක් නෙමෙයි ඇත්තටම මම බැලුවේ මේ තියෙන ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක සපත්තු වර්ග දෙක තුනක්ම ගන්න පුළුවන්. අවුලක් නැහැ. ඒ කියන්නේ අපි ඇත්තටම එළියේ ෂොප් එකකට ගිහිල්ලා එකක් ගන්න යන වියදමෙන් මේ දෙක තුනක් ගන්න පුළුවන් තියෙනවා සහ අනිත් එක තමයි ගොඩක් වෙරයිටිස් තියෙනවා. මේ ඔයගොල්ලෝ දැක්කනේ ප්‍රයිස් ගන්න බෑග් එකක් බලන්නත් ඕනේ ඒ ටික කරගෙන ඉක්මනට යන්නත් ඕනේ. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මේ ෂූ ෆෑ එක ලබන 30 වෙනකන් අගෝස්තු 30 වෙනකම්ම තියෙනවා. උදේ කීයටද උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් පුළුවන් ඕගොල්ලන්ට එන්න ඔය එක්ස්පීරියන්ස් එක ගන්න. වගේම ඕගොල්ලෝ කැමති ඒ කියන්නේ දැන් අපි ෂොප් එකකට ගියත් තියෙන කීපයයිනේ. මෙතෙන්ට ආවොත් ඔයාලට හිතා ගන්න බැරි තරමේ මේ දේවල් කියන්නේ හැබැයි තෝරලා නම් ඉවරයක් නැති එච්චරට තියෙනවා මේ වර්ග සිලෙක්ෂන් ගොඩ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අපි ඇවිත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා ඉන්වයිට් කරනවා. කොළඹ ෂූ ෆෙයා 2026 එහෙනම් ජය වේවා.